හලෝ කොහොමද? අද මං අරගෙන ආවේ මෙන්න මේ වගේ චොක්ලට් ඩ්‍රිප් කේක් එකක් හදාගද්දි සහ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් බ්‍රවුනිස් වගේ හදාද්දි අපි හදාගන්නවා බ්‍රවුනිස් වලට උඩින් චොක්ලට් ගනාෂ් එකක්. ඒ ගනාෂ් එක මම හදාගන්න විදිහ තමයි අද අරගෙන ආවේ. ඊට අමතරව ටොපින්ග්ස් ටිකුත් දාගත්ත බ්‍රවුනිස් වල අපි ඒවා හදාගත්ත විදිහත් බලමු මේ වීඩියෝ එකේ ඒ ටිකක් තියෙනවා. මුලින්ම අපි දිය කරගන්න ඕනේ ඩාර්ක් කුකින් චොක්ලට්. මෙතන මම ග්‍රෑම් 60ක් අරන් තියෙනවා ඩාර්ක් කුකින් චොක්ලට් වලින්. ඒකට මම මේ දැන් දාන උණු වතුර ග්‍රෑම් 25ක් වගේ ඔයගොල්ලෝ 20ත් 25ත් අතර ගාණක් දාගන්න. මේ වෙනුවට මීට අමතරව ඔයගොල්ලන්ට උණු කිරි හරි විපින් ක්‍රීම් වගේ පාවිච්චි කරන්න තිබ්බොත් ගොඩක් හොඳයි. විපින් ක්‍රීම් හරි උණු වතුර හරි දාගන්න. මම අද ඩබල් බොයිලින් මෙතඩ් එකට නෙවෙයි දිය කරගත්තේ මයික්‍රෝවේව් oven එකකට දාලා. ඔයගොල්ලන්ට පුළුවන් ඩබල් බොයිලින් මෙතඩ් එකට මේ දෙක දිය කරගන්න. ඒක අපි නිවෙනකන් අපි බලමු මේ වගේ බ්‍රවුනි බොක්ස් එක හදාගන්නේ කොහොමද කියලා. බ්‍රවුනිස් හදන රෙසිපි එක නෑ මම වීඩියෝස් දෙක තුනක්ම දාලා තියෙන හින්දා මම ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. අපි බලමු ටොපින්ග්ස් ටික හදාගන්නේ කොහොමද කියලා. මේ මං අරන් තියෙන්නේ ඩාර්ක් කුකින් චොක්ලට් ග්‍රෑම් 30ක්. ඒකත් මම මයික්‍රෝවේව් oven එකකට දාලා මේ මෙල්ට් කරගත්තේ. ඔයගොල්ලන්ට පුළුවන් ඒක ඩබල් බොයිලින් මෙතඩ් එකට දිය කරගන්න. මෙතන තියෙන්නේ ඩාර්ක් කුකින් චොක්ලට් ග්‍රෑම් 30ක් විතරයි. මුකුත් දාලා නැහැ. වතුර පොඩ්ඩක්වත් දාන්න එපා. එතකොට මේක කැටි ගැහෙනවා. දැන් මම කරන්නේ සිලිකන් මෝල්ඩ් එකකට මේ හදාගත්ත මෙල්ට් කරගත්ත කුකින් චොක්ලට් පොඩ්ඩක් දාලා චොක්ලට් ස්ලැබ්ස් වගේ හදාගන්න යන්නේ. මේ සිලිකන් මෝල්ඩ්ස් ගන්න තියෙනවා. මම කලින් වීඩියෝ එකත් හදාගන්න විදිය දැම්මා. මේ ඩිසයින් එකම නෙවෙයි තව මෝල්ඩ් තියෙනවා. ගොඩක් එක එක ඩිසයින් වලින් ඔයගොල්ලෝ කැමති මෝල්ඩ් එකක් ගන්න. ප්‍රයිස් එක මට මතක නෑ. මම දැන් ගොඩක් කල් මේවා අරගෙන සාමාන්‍යයෙන් කේක් බඩු තියෙන shops වල අනිවාර්යෙන් මේවා තියෙනවා. සිලිකන් මෝල්ඩ් එකෙත් වතුර මුකුත් නැතිව පිරිසිදුවට ගන්න. එතකොට අපිට ඉක්මනට මේක ගලව ගන්න පුළුවන්. ගැලුවට පස්සේ ලස්සනට තියෙනවා. මම මේ සිලිකන් මෝල්ඩ් එකට චොක්ලට් මෙහෙම දාන්නේ. අපි සාමාන්‍යයෙන් කඩින් ගන්න ගියොත් අර ස්ලැබ්ස් වල ගාන වැඩිනේ. මේ වගේ මෝල්ඩ් එකකට දැම්මහම සාමාන්‍යයෙන් තේ හැන්දක වගේ චොක්ලට් ප්‍රමාණයක් තමයි අල්ලන්නේ. ඊට අමතරව මේ වගේ මෝල්ඩ් එකකට දාන්නේ ටොපින්ග්ස් විදියට උඩින් තිබ්බම හරි ලස්සනයි. අර අපි කඩින් අරන් කපලා තියනවට වඩා. ඒකේ හින්දා තමයි සිලිකන් මෝල්ඩ් පාවිච්චි කරන්නේ. එකක් ලාභයි අනිත් එක ලස්සනයි. ඊට පස්සේ මම මේක ෆ්‍රීජ් එකේ දාලා තියාගන්නවා. පොඩ්ඩක් සෙට් වෙන්න ෆ්‍රීජ් එකේ දානවා නම් විනාඩි 5ක් වගේ තියලා ගන්න. ඒ ටික සෙට් වුණාට පස්සේ මේ වගේ හරි ලේසියෙන් අපිට ගලව ගන්න පුළුවන්. මතක ඇතිව චොක්ලට් දිය කරද්දී වාජනය පිරිසුදු අනිවාර්යයෙන්ම පිරිසුදු එකක් ගන්න. වතුර මුකුත් නැති. එතකොට තමයි අපිට අර හොඳ ලස්සනට චොක්ලට් දිය කරලා මේ වගේ මෝල්ඩ් එකට දාලා ලේසියෙන් ගලව ගන්න පුළුවන් වෙන්නේ. චොක්ලට් ගනාෂ් එක දැන් ටිකක් නිවිලා තියෙන්නේ. දැන් මම බ්‍රවුනිස් උඩින් මේ වගේ දා ගන්නවා. ඔයගොල්ලන්ට පුළුවන් චොක්ලට් දිය කරලා ඒ අපි හදාගත්ත මිශ්‍රණයම මේ වගේ උඩින් දාන්න. අද නම් මම චොක්ලට් ගනාෂ් එක දාගන්නේ. ගනාෂ් අපි ටිකක් වැඩිපුර හදාගත්තේ හින්දා මම මේකට ඩාර්ක් කුකින් චොක්ලට් පාවිච්චි කරේ කිව්වා. ඔයගොල්ලන්ට පුළුවන් මිල්ක් කුකින් චොක්ලට් එකත් පාවිච්චි කරන්න. හැබැයි හදාගත්තම ගනාෂ් එකේ ටිකක් පැණි රස වැඩි වෙනවා. මේක හින්දා තමයි සාමාන්‍යයෙන් අපි ඩාර්ක් කුකින් චොක්ලට් වලින් තමයි මේ වැඩ කරන්නේ. චොක්ලට් කම්පවුන්ඩ් කියලා තියෙන්නේ. අන්න ඒක තමයි. මම අද ගත්තේ අර රිච්බරි එකේ ග්‍රෑම් 400 පැකට් එක රුපියල් 850ක් ගහලා තිබ්බේ. හැබැයි මං කේක් බඩු තියෙන කඩේකින් ගත්ත හින්දා රුපියල් 800ට හම්බුණා. සාමාන්‍යයෙන් අපි ලූස් ගත්තත් ග්‍රෑම් 100ක් රුපියල් 200ක් වගේ වෙන්නේ. ඊට අමතරව මම කැන්ඩෝස් එකත් පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ ඒකින්ද බලලා හොඳ කුකින් චොක්ලට් එකක් ගන්න. ඩාර්ක් කුකින් චොක්ලට් එකක් අපි හදාගත්ත අර පොඩි චොක්ලට් ස්ලැබ්ස් වගේ ටිකක් මෙහෙම උඩින් තියාගත්තා. මම ඊට පස්සේ අනිත් තුනේ වයිට් චොක්ලට් වලින් පොඩි චිප්ස් වගේ හදාගන්න යන්නේ. මම මෙතන ග්‍රෑම් 15ක් වගේ පොඩි ප්‍රමාණයක් ගත්තේ වයිට් චොක්ලට්. වාජනය පිරිසුදු වෙන්න ඕනේ. තෙල් වතුර නැතුව. එතකොට තමයි මේ වගේ හොඳට දිය කරගන්න පුළුවන් වෙන්නේ. මයික්‍රෝවේව් oven එක නැත්තම් ඩබල් බොයිලින් මෙතඩ් එකට දිය කරගන්නත් පුළුවන්. මේක දැන් මං නිකන් පුනීලයක් වගේ හදලා ඔයිල් පේපර් එකකින් ඒකට දාලා චිප්ස් හදාගන්න යන්නේ. මෙන්න මේ වගේ තමයි ඔයිල් පේපර් එක නමා ගන්න. මේ ඔයගොල්ලන් පුළුවන් පයිපින් බෑග් එකක් වගේ පාවිච්චි කරන්න. ඒ වුණාට පොඩි වැඩකට බෑග් එකක්ම වැඩි අනවශ්‍ය වියදමක් හින්දා තමයි මම මේ වගේ ටක් ගාලා හදාගන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේක කෙලින්ම ඇප්ලයි කරගන්න. නිකන් බ්‍රවුනිස් උඩින් ඩිසයින් එකක් එන විදිහට මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. බලපුවා නම් දන්නවා. අද මම චිප්ස් හදාන්න යන්නේ. මේ වගේ පොඩි අර අපි
චිප්ස් වල තියෙන ඩිසයින් එක එන විදිහට පොඩි පොඩි ඩොට්ස් තියාගෙන යනවා. මේකත් ඔයගොල්ලොන්ට ෆ්‍රිජ් එකේ දාලා විනාඩි 5ක් 10ක් තිබ්බම සෙට් වෙනවා. මම මාතලේ ඉන්නේ. මම මේක කාමර උෂ්ණත්වයේ තිබ්බත් විනාඩි 20කට වගේ පස්සේ හොඳට මේක සෙට් වෙනවා. ඔයගොල්ලෝ රස්නේ පළාතක නම් ඉන්නේ ෆ්‍රිජ් එකේ දාලා ගන්න. මේක අපිට අමාරුවක් නැතිව ඔයිල් පේපර් එකකින් ගලව ගන්න පුළුවන්. මේක හොඳටම සෙට් වුණාට පස්සේ කැමති නම් ෆ්‍රිජ් එකේ දාන්න. ගොඩක් රස්නේ පළාතක ඉන්න කෙනෙක් නම් මම නම් විනාඩි 20ක් විතර එළියේ තියලා මෙහෙම ගලව ගත්තා. මුලින්ම පේනවා අර ඇලෙන්නේ එහෙම නෑ ඔයිල් පේපර් එකට. ඒවා හරි ලස්සනට ගැලවිලා එනවා. ඊට පස්සේ උඩින් දාගන්න තමයි තියෙන්නේ. මේ වැඩ ටිකක් අමාරුයි කියලා හිතනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේවා සාමාන්‍යයෙන් කේක් බඩු කඩවල් වල ගන්න තියෙනවා. white chocolate chips කියලා ඉල්ලුවාම මම මේ පොඩි ටිප්ස් ඔයගොල්ලන්ට කියන්නේ අපිට එතකොට පහසුයි සහ ලාභයි හින්දා මෙන්න මේ වගේ තමයි අපේ හදාගත්තේ බ්‍රවුනි බොක්ස් එක තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ප්‍රයිසස් මගෙන් අහන හින්දා මම කියන්නම්. මේක රුපියල් 2650කට මම දෙන්නේ. අඟල් දෙකේ බ්‍රවුනි පීසස් 9ක් තියෙනවා. මීට අමතරව මේ පැකේජින් කොස්ට් එක අපිට අඩු කරගන්න පුළුවන්. මේ බොක්සස් එහෙම ගෙදරම හදාගත්තොත් මම හදන විදිය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ලින්ක් එක කලින් කියලා දීලා තියෙන හින්දා. අන්තිමට කේක් බෑග් එකකට දානවා මේකේ රිබන් එකක් එහෙම ගැට ගහලා. කේක් බෑග් එක අඟල් 9 එකක් දාන්නේ. බ්‍රවුනි බොක්ස් එක අඟල් 7 සයිස් එකට එන විදියට මම හදාගත්තේ හින්දා මේ වගේ බෑග් එකක් සාමාන්‍යයෙන් මම රුපියල් 55ට ගන්නෙ. මම මේවා කස්ටමයිස් කර ගන්නවා මට ඕන විදිහට. ඔයගොල්ලන් කන්ටැක්ට්ස් ඩීටේල්ස් ඕන නම් මම කියන්න මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. බ්‍රවුනිස් වල වැඩි ඉවරලා කේක් එකක් චොක්ලට් ගනාෂ් එකෙන් මම මේ වගේ ඩෙකොරේට් කර ගන්නවා. චොක්ලට් ගනාෂ් එක ටිකක් නිවෙද්දි ඝනකම වැඩි වෙන හින්දා මම තව චුට්ටක් හරිම පොඩි ප්‍රමාණයක් උණු වතුර දාලා මේක අර ගලාගෙන එන ස්වභාවයකට හදාගත්තා. මට එවල තිබ්බ ඩිසයින් එක මෙන්න මේ වගේ පොඩක් ගලාගෙන එන එක. අර සාමාන්‍යයෙන් හදාද්දි මැදින් නතර වෙන්න චොක්ලට් ඩ්‍රිප් එක දා ගන්නවානේ. ඒක හින්දා ඔයගොල්ලෝ හදාගන්න ඩිසයින් එකත් එක්ක හදාගත්ත ගනාෂ් එක ගොඩාක් උකුණොත් කරන්න තියෙන උණු වතුර චුට්ටක් දාගන්න. ගොඩාක් අර වතුර වගේ ගතිය આવුත් කරගන්න තියෙන්නේ. තව චොක්ලට් ටිකක් දාලා ඩබල් බොයිල් කරගන්න එක. මේ වැඩ සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් වුණාට පස්සේ ඔයගොල්ලන්ට තේරෙනවා මෙෂර්මන්ට්ස් ඕනේ නැහැ. මම දැන් කේක් টොපර් එකකුත් ගහ ගන්නවා. ගැලපෙන ඩිසයින් එක කේක් එකත් එක්ක බලලා ගෝල්ඩ් කලර් එකෙන් අද දාන්න හිතුවේ. මේ টොපර්ස් මම රුපියල් 65ක් 70ක් අතර ගානකට ගන්නෙ. එකපාරට ටිකක් වැඩිපුර ගෙන්න ගන්නවා. සැරින් සැරේ ගන්න ගියොත් මිල වැඩි වෙන හින්දා සාමාන්‍යයෙන් කඩේ රුපියල් 150 200ක් වගේ අතර ගානක් වෙන හින්දා මෙන්න මේ වගේ තමයි හදාගත්ත කේක් එකයි බ්‍රවුනි බොක්ස් එකයි තියෙන්නේ. මේ බොක්සස් හදාගන්නේ මම කලින්ුත් කිව්වා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන ලින්ක් එක පැකේජින් කොස්ට් එක සෑහෙන්න අඩු කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට එතකොට. හරි මෙන්න මේ විදිහට තමයි අද කේක් එකයි බ්‍රවුනි බොක්ස් එකයි රෙඩි කරගත්තේ. ප්‍රශ්න මොනවා හරි තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඒ වගේම අදත් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන් හිටියට thank you.